දියුණු වෙන්න කැමති කෙනෙකුට ඔන්න අදත් මම ලස්සන ගුණධර්මයක් ගැන කියලා දෙනවා. ඒ තමයි වරදට සමාව ගැනීමත් වරදට සමාව දීමත්. මේ ලෝකේ ජීවිතයේ අවබෝධ කරපු නැති හැමදෙනා අතින්ම වැරදි සිද්ධ වෙනවා. සිතින් වරදිනවා, වචනයෙන් වරදිනවා, ක්‍රියාවෙන් වරදිනවා. වැරදුනාට පස්සේ ඒ වැරදි ගැන හිතා පසුතැවෙන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. ඒ නිසා පසුතැවි ඉන්නේ නැතුව තමන් අතින් යම් වරදක් වුණා නම් ඒ වරද නිවැරදි කර ගැනීම ගොඩාක් වටින දෙයක්. ඔබ අතින් යම් වරදක් වුණා නම් ඒ වරදට සමාව ගන්න. ඒ වරදට සමාව ගැනීම තුළ ඔබේ සිතට පුදුම සැනසෙල්ලක් දැනෙනවා. ඊළඟ එක තමයි වරදට සමාව දීම. මේ ලෝකේ ජීවිතයේ අවබෝධ නොකළ අය අතින් වැරදි වෙනවා තමයි. ඒ අයට අනුකම්පා කරන්න. ඒ සියලු දෙනාට ඔබ සමාව දෙන්න. මොනියම්ම වරදක් කළත් ඔබට සමාව දෙන්න පුළුවන් හිතක් නම් තියෙන්නේ. ඔබේ සිත ගොඩාක් සැහැල්ලු වෙනවා. සිතේ බර නැති වෙලා යනවා. සැහැල්ලු සංසිඳුණු ජීවිතයක් ඔබට ඇති වෙනවා. ඒ වගේ සුන්දර හිතකින් තමයි උතුම් දේවල් අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ජීවිතේ දියුණු කරගන්න ඌමනා කරන තවත් ලස්සන ගුණ ධර්මයක් අපි ඊළඟ දවසේ කියලා දෙන්නම්.